මට දෙන්න ලෝභයි තාම. ඒ කියන්නේ දැන් මෙහෙමයි. මෙයා කෙනෙක් තෝරගන්නවා නම් මෙයාට තෝරගන්න කියලා තියෙන්නේ මම. අවසරය දීලා තියෙනවා. අවසරය දුන්නාට මේ මමත් බලනවා කොහොම කෙනෙක්ද කියලා. මට ගොඩක් තේරෙනවනේ මම අත්විඳලා තියෙන විදිහට හොඳ කවුද කියලා. ඉතින් ඒ විදිහ මම මෙයාට කියලා දීලා තියෙනවා කොහොම වෙන්න ඕනද හැමදේම මේ වෙන විදිහට කෙනෙක් තෝරගන්න. හැබැයි මෙයාට ඒ වගේ කෙනෙක් ලැබුණ නැත්තම් මම දුන්න එකම අවවාදය තමයි ජීවිතේ තියෙන තනියෙන් හිටියත් කමන්නේ හොඳ කෙනෙක් ලැබුණ නැත්තම්. තනියෙන් ජීවිතේ ගෙවෙන එක හොඳයි. ජීවිතේ මේගොල්ලෝ වෙනුවෙන් මේ දුන්නට පස්සෙත් කැප කරන්න අමාරුයි. කියන්නේ හොඳ කෙනෙක් ලැබිලා ඒ ජීවිතේ මෙයාට හොඳින් ගෙනියනවා නම් හොඳයි. මට තවදුරටත් අර විඳලා තියෙන දුක පැත්ත බලනකොට මගේ පැත්ත මෙයාට ඒ වගේ නරක කෙනෙක් හම්බ වුණොත් මට තවත් දරා ගැනීම ශක්තියක් නැති වෙයි ඉස්සරහට. මම ඒක අදටත් කියන්නේ හොඳ කෙනෙක් ලැබුණොත් බඳින්න නැත්නම් ඔයා තනිකරම ජීවිත කාලෙම තනියෙන් හිටියත් කමක් නැහැ කියලා. අපිට ආදරයෙන් දෙ ඕනේ. හැබැයි මම මට ෆෝස් කරන්නේ ආ මං කෙනෙක් හොයාගන්න ඕනේ. මොකද අම්මිගෙන් ඒ ප්‍රෙෂර් එකක් මට එන්නේ නැහැ. ඔයා දැන් බඳින්න දැන් මේව කරන්න බඳින්න අර සමහර වෙලාවට ප්‍රෙෂර් එකක් එනවා අපේ ගෙදරින්. මට අම්මිගෙන් එහෙම ප්‍රෙෂර් එකක් ඇවිල්ලා නැහැ. ඒකත් මම හිතන්නේ අම්මිගේ ලයිෆ් එකේ ඒ පැත්තෙන් තියෙන එක්ස්පීරියන්සස් එක්ක අම්මි බයයි. ඒ කියන්නේ හරි කෙනෙක් හම්බුනේ නැත්තම් ජීවිතේ වැරදුනොත් එයාට උන දේ මට වෙයි කියන එකට අම්මි බයයි. ඒකින්ද අම්මිගෙන් කවදාවත් ඒකට මට එහෙම ඒකෙන් ප්‍රෙෂර් එකක් මට ඇවිල්ලා නැහැ. අම්මි හැමලෙම කියන්නේ ආශ්‍රය කරලා බලලා ඔයාට හරියන කෙනෙක් නම් ඔයාට ෂුවර් නම් විතරක් හොඳයි කියලා විතරක් ඔයාට දැනෙනවා නම් විතරක් ඔයා කසාදකට යන්න. ඒ ඇරෙනවා තනියෙන් හිටියත් මට ඔය වැඩිනවා ඉන්න. තනියෙන් හිටියත් කමක් නැහැ. තනියෙන් ඉන්න එක සැපයි කියලා. මොකද අම්මි සිංගල් පේරන්ට් කෙනෙක් නේ. අම්මි ලයිෆ් එකේ හැමදේම කරගත්තේ තනියෙන්. ඉතින් මම අම්මිගෙන් ඒ ඉන්ඩිපෙන්ඩන්ස් එයා ඒ කොච්චර ස්ට්‍රෝං විල් එකක් යට තියෙනවද ඒ හැමදේම මම ඉගෙන ගන්න අම්මිගෙන් අදටත්. ඉතින් ඒ දේවල් එක අම්මා මට හැමලෙම පොඩි කාලේ ඉඳලා කියපු දෙයක් තමයි ඉන්ඩිපෙන්ඩන්ස්. ඒ කියන්නේ කාගෙන්වත් ඩිපෙන්ඩ් වෙන්න එපා. තමන්ගේ දේ හදාගන්න කියන එක මට ඔළුවට පොඩි කාලේ ඉඳන් දුන්න දෙයක් තමයි අම්මේ. මොකද එයා හැමදේම කරේ තනියෙන්. ඉතින් ඒකත් එක්ක අර බඳින්න කියන ලොකු ප්‍රෙෂර් එකක් නැහැ. හැබැයි මම අම්මට කියලා තියෙන්නේ මට ඒ කියන්නේ හොඳයි කියලා හිතුනොත් මොකද මට දැන් දේවල් තේරෙනවා. මම දැන් අර මූඩ් වෙලා අපි අර ලයිෆ් එකේ එක්ස්පීරියන්සස් කරනවා නේ අකි. මටත් රිලේෂන්ෂිප්ස් තිබිලා තියෙනවා. අම්මා ඒ දේවල් වලට මට ඒ දුන්න ඇඩ්වයිසස් තිබිලා තියෙනවා. ඉතින් ඒ දේවල් එක මමත් ලයිෆ් එකේ වැටුණකන් තියෙනවා. හැබැයි ඒ හැම තැනකදීම අම්මා හිටියා. හැබැයි අම්මා හිටිය කියන්නේ අම්මා හැබැයි කියලා තියෙනවා. ඔයාට මම කිව්වා මේ දේ වෙයි කියලා. හැබැයි එහෙම කිව්වට එයා මාත් එක්ක මම දුක හිතන වෙලාවල් වලදීද වැටුණ වෙලාවල් වලදීද ඒ හැම දෙයකම ඉඳලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම අම්මිට කියලා තියෙන්නේ බය වෙන්න එපා. ඒ කියන්නේ මම රිලේෂන්ෂිප් එකක් ස්ටාර්ට් කරා. මම කියන්නේ ගොඩක් පැති බලලා තමයි ඒක කරනවා නම් කරගන්නේ. මම කරගන්න ඕන නිසාවත් මම අර මෝඩ වෙයි කියලා මම හිතන්නේ නැහැ. හැබැයි අපි දන්නේ නැහැ. ලයිෆ් එක අපි දන්නේ නැහැ. ලයිෆ් එක හරිම අන්සර්ටන් අපි දන්නේ නැහැ. සාදරය කියන කාරණාවලදී ඔව් අපි දන්නේ නැහැ ඒ දේවල් කියන්නේ. හැබැයි මම ඉතින් අම්මිට කියලා තියෙන්නේ එහෙම මට ෂුවර් වෙලා මට හරිය කියලා හිතනකම් මං ඉන්නවා. හරි කෙනෙක් හම්බුනොත් මට ආදරේ කොහොමද දැනෙන්නේ කියලා ඒ දවසට මම බලලා ඉතින් මට කසාදයක් කරගන්න ඕනොත් මම ඒක මම රෙඩි වුණාම කරගයි. එහෙම තමයි ඉතින්.